ලස්සන ගැන ගොඩක් සැලකිලිමත් වෙන අයට ඔෆ් මාක්ස් හරහා තමන්ගේ ලස්සන තව තවත් වැඩි කරගන්න, සුන්දරත්වය වැඩි කරගන්න, ඒත් එක්කම සැලකිලිමත් භාවය තව තවත් වැඩි කරගන්නට විවාහ විශේෂ වූ විශේෂාංගයක් අපි හැමදාමත් සෝදානම් කරලා තියෙනවා. ඉතින් මේ විශේෂාංගය තමයි මේ විදිහට ඔබට තිලන කරන්න සෝදානම් වෙන්නේ. අද දවසේදීත් ගොඩාක් ලස්සන කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගැන කතා කරන්න. ආයිබෝන් රිතු. ආයිබෝන්. ඒත් එක්කම ඩොක්ටර් ඉන්ද්‍රචාප ආයිබෝන්. අපි අද දවසේදීත් ඔබට හැමදාමත් අඳුන්වලා දෙන නිෂ්පාදන වගේම අලුත් වූ නිෂ්පාදන පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද යම්කිසි නිෂ්පාදනයක් ඔබ භාවිතා කරනවා නම් ඒ පිළිබඳව හොඳින් දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මං හරි නේද රිතු? දැන් ගොඩක් වෙලාවට ගොඩක් දෙනා නයිට් ක්‍රීම් පාවිච්චි කරනවා. වෙළඳපොලේ බොහෝ වෙලාවට අපිට නයිට් ක්‍රීම් දකින්න ලැබෙනවා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. එහෙම නැත්නම් පොදු දෙයක් බවට පත් වෙලා. නමුත් ඔෆ් මාක්ස් නයිට් ක්‍රීම් එක ඕනම කෙනෙක් තෝරගන්නට කැමැත්තක් දක්වනවා. මොකද මෙහි තියෙන ගුණත්වය සහ ප්‍රමිතිය අතිශය ඉහළ නිසා. අපි ඒ ගැන හඳුන්වා දුන්නා. ඔව් සත්‍යිනි ඔයා නතර කරපු තැනින් මම පටන් ගන්න ප්‍රමිතියෙන් නතර කරේ. ප්‍රමිතිය ගැන තමයි අපි අනිවාර්යෙන් සැලකිය යුත්තේ. ගොඩක් සමහරක් වෙලාවට මගේ ඔයාට හරියන දේ මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ස්කින් දෙකක්. ඒ නිසා අපි මුලින්ම තෝරා ගන්න ඕනේ ස්කින් එකට ගැලපෙන ක්‍රීම් එකක්. ඉතින් මේ ඔෆ් මාක් ස්කින් එක all skin type. ඕනම සමකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ කියන්නේ ස්වභාවික දේවල් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රීම් එකෙන් සිදුවන්නේ. ඉතින් මම හිතනවා සාමාන්‍ය දවසෙන් දෙකකින් සුදු වෙන්න මේකේ බ්ලීචින් අඩංගු නැහැ සචිනි. ඒ නිසා අපි යුවතියක් විදිහට අපිට ඉවසීමේ ගුණය තියෙන්න ඕනේ. නිතර පුරුද්දක් හැටියට මාසයක් දෙකක් එක දිගට පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නේ ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න නම් ෆේස් වොෂ් එකේ මම පසුව කියන්න ෆේස් වොෂ් එක ගැන ෆේස් වොෂ් එක හෝ ක්ලෙන්ස් එක භාවිතා කරලා මූණ පිරිසිදු කරලා තමයි රාත්‍රියේදී මේ පෝෂණ සත්කාරය ආලේප කර යුත්තේ. ඉතින් යම්කිසි පිළිවෙතක් තියෙනවා. ඔබ ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කරද්දී ඒ පිළිවෙතට අනුව තමයි භාවිතා කරන්නට ඕනේ. එතකොට තමයි ඔබට හැකියාව තියෙන්නේ හොඳම ප්‍රතිඵල හොඳම විදියට ලබා ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි අපගේ ඇතුළාන්තයේ විශේෂයෙන්ම ශරීරයේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට සමේ දකින්න තියෙන වෙනස්කම් තියෙනවා. ඒකට ස්ට්‍රෙච් මාක්ස් පිග්මන්ටේෂන් කියන්නේ සාමාන්‍යයෙන් අන්න ඒ වගේ තත්ත්වයන්. එහෙම නේද ડોක්ටර්? ඔව් අනිවාර්යයෙන්ම. ස්ට්‍රෙච් මාර්ක් තත්ත්වය ගැන අපි කතා කරොත් මොකද මේ ස්ට්‍රෙච් මාර්ක් කියලා කියන්නේ අද කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයත් පොදුවේ මුණ පාන තත්ත්වයක්. මේක ඇති වෙන්න හෝමෝනමය යම් බලපෑමකුත් තියෙනවා. ඊට අමතරව යම් පුද්ගලයෙක්ගේ ශරීරයේ ප්‍රමාණය ක්ෂණිකව වෙනස් වුණොත් අපි දන්නවා ගර්භණීන්ගේ සහ කාය වර්ධන ශිල්පීන්ගේ මේ තත්ත්වය නිතරම ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා තමයි මේ ස්ට්‍රෙච් මාර්ක් තත්ත්වය ඇති වෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්නේ සමේ තියෙන ඉලාස්ටින් ෆයිබර්ස් වලින්. අපේ ශරීරයේ ප්‍රමාණය ක්ෂණිකව වෙනස් වුණොත් මේ ඉලාස්ටින් ෆයිබර්ස් වලට හානි වෙනවා. ඒකේ ප්‍රතිඵලය විදිහට තමයි ශරීරයේ මේද තැන්පත් වීම බහුල, ඒ කියන්නේ උදරයේ බාහුව කලවාදී ප්‍රදේශවල මේ ස්ට්‍රෙච් මාර්ක් තත්ත්වය ඇති වෙන්නේ. ස්ට්‍රෙච් මාර්ක් ගැන ගොඩක් වෙලාවට ඒකෙන් පෙළෙන පුද්ගලයන් වගේම රූපලාවන්‍ය නිෂ්පාදකයන්වත් වැඩි අවධානයක් යොමු නොකරපු දෙයක්. නමුත් මේ ඔෆ් මාක් නිෂ්පාදන පෙළේ Reduce and Clear Mark Cream ස්ට්‍රෙච් මාක් තත්ත්වය සඳහාමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයත් ස්ට්‍රෙච් මාක් තත්ත්වෙන් පීඩා විඳිනවා නම් මේ ආලේපනය ගල්වන්න පුළුවන්. ඒ වගේම පිග්මන්ටේෂන්, ඒ කියන්නේ මුහුණේ ඇතිවන අඳුරු පැහැ ලප. ඒ තත්ත්වය තියෙනවා නම් ඒ සඳහාවත් මුහුණ පිරිසිදු කිරීමකින් අනතුරුව ආලේප කරලා මෘදුව සම්බාහනය කිරීමෙන් මෙම ස්ට්‍රෙච් මාක් ඒ වගේම පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වය සමනය කරගන්න පුළුවන්. ස්වභාවික ශාකසාර වලින් සමන්විත වෙන්නේ. ඒ නිසා අතුරු ප්‍රතිඵලයකින් තොරව භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා බලන්න සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඒ ගැටලු විසඳා ගන්න ඔෆ් මාක්ස් නිෂ්පාදන හරහා ඍතු සාමාන්‍ය තරුණ වී ඉන්න ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට මේ ගැටලුව බොහෝ සෙයින් තියෙන එකක් තමයි කුරුල තත්වයන් ඇති වෙනවා. ඒත් එක්කම පිග්මන්ටේෂන්ස් ඉක්මනට අපිට මේ අපි ඉන්න කාලගුණික තත්වයන් එක්ක පිග්මන්ටේෂන්ස් ඇති වෙන තියෙන සම්භාවිතාවය බොහොම වැඩි. නමුත් මට පේනවා ඍතු තියාගෙන ඉන්නවා හොඳම විසඳුමක් අතේ. මම ෆෑනස් ක්‍රීම් එක ගැන කතා කරන්න කලින් මෙන්න මේ ෆේස් වොෂ් එක ගැන කතා කරලා ඉන්නම්. සාමාන්‍යයෙන් සචිනේ අපිට මේ ගෝල් පැක් නම් වෙළඳපොලේ බහුලව දකින්න පුළුවන්. නමුත් ගෝල් ෆේස් වොෂ් එකක් මම හිතන්නේ දකින්න ලැබෙන්නේ තමත් කලාතුරකින්. ඉතින් ඒ නිසා තමයි අපේ ඔෆ් මාක් වෙති අඳුනලා දීලා තියෙන මේ ගෝල් ෆේස් වොෂ් එක. ඉතින් මේකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මේකප් එකක් යවන්න පුළුවන් ක්ලෙන්ස් එකකින් විතරයි. නමුත් මේ ෆේස් වොෂ් එකට හැකියාවක් තියෙනවා මේකප් එකක් පවා ඉක්මනින් ඉවත් කරගන්න. ඉතින් ඔබගේ මූණ ලප කැලල් වලින් සහිත සමක් නම් ඉතින් කලබල වෙන්න කාර්යයක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන් කිසිම බයක් නැතුව කහ තියෙන නිසා ඒ
කුරුලෑල් අප කැරල් තත්ත්වය අඩු කරලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆේස් වොෂ් එකක් ගැව්වට පස්සේ අනිවාර්යයෙන් අපි ටෝන් එකක් පාවිච්චි කරන්න ඕනේ. මම හිතනවා ડોක්ටර් ඒ ගැන පැහැදිලි කරා. ඉතින් මම ඊළඟට යන්නම් මෙන්න මේ ක්‍රීම් එකට අපේ ෆෙයානස් වයිටනින් ක්‍රීම් එක. සාමාන්‍යයෙන් මේ වයිටනින් ක්‍රීම් එකෙන් සචිනි සාමාන්‍යයෙන් වයිට් නෝමල් ක්‍රීම් එකක් පාවිච්චි කරලා අපිට අවුවට යන්න බෑ. කළු වෙනවා. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි ඒව කල්වීමක් සිදු කරන්නේ උදේ හවස දවසට දෙපාරක් ඔයාලට ආලේප කරන්න පුළුවන්. සමේ තියෙන pH අගය ආරක්ෂා කර දෙනවා. ඒ විතරක් නෙමේ මේ සමේ තියෙන තෙතමනේ ආරක්ෂා කරලා දෙනවා. සම පැහැපත් කරනවා. ඉතින් මේ දේවල් නිසා මම හිතනවා අපේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. සිරුරම මුළු සිරුරම ලස්සන තියාගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක ඔෆ් මාක් එක එකතු වුණත්. ඔව් ඉතින් මම හිතන්නේ කලාලෝවේ අපි ආදරය කරන තරු බොහෝමයක් ඔෆ් මාක් තුලා ඉන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන වල තියෙන විශේෂත්වය නිසා වෙන්නයි. ඉතින් මම ඩොක්ටර්ගේ පැත්තට තමයි යන්නේ. ඩොක්ටර් දැන් අපි ගොඩක් වෙලාවට අපිට සාමාන්‍ය කාර්යබහුලත්වයත් එක්ක එක්ක වතුර පෙවෙනවා අඩුයි. ඒ වගේ දේවල් එක්ක නිසා මේ සම වියලෙන්න ගන්නවා. එහෙම නැත්නම් අවුව නිසා සම අවුව පැහැ ගන්නවා. බොඩි ලෝෂන් එකක් පාවිච්චි කිරීම හැමෝටම අනිවාර්ය කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඔෆ් මාක්ස් වලුත් හොඳම නිෂ්පාදනයක් මේ සඳහා හඳුන්වා දෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අපි අභ්‍යන්තරයට ජලය පානය කරලා සමේ තෙතමනේ ආරක්ෂා කරගන්නවා වගේම බාහිරින් නියමිත තෙතමනයකින් යුත් බොඩි ලෝෂන් එකක් ආලේප කිරීම අත්‍යවශ්‍යයි. මොකද අපි ජීවත් වෙන රට ගර්භ කලාපීය රටක්. ඒ නිසා හිරු එළියෙන් වන බලපෑම අධිකයි. ඒ නිසා තමයි ජලය පානය කරනවා වගේම වැදගත් වෙනවා නියමිත තෙතමනයකින් යුත් බොඩි ලෝෂන් එකක්. ඒ අවශ්‍යතාවය සඳහා තමයි ඔෆ් මාක් බොඩි ලෝෂන් හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද මේක කෝමාරිකා සහ තිරිඟු තෙල් සාරයෙන් අන්තර්ගත වෙන්නේ. අපි දන්නවා කෝමාරිකා කියලා කියන්නේ ඈත අතීතයේ ඉඳන් භාවිතා කරන ස්වභාවික සිසිල් කාරකයක්. සමේ තෙතමනේ ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම විටමින් E සපයනවා. විටමින් E ගැන අපි කලින් කතා කරා සමේ තරුණ පෙනුම රැක ගන්නවා. ඒ වගේම විටමින් A, B, D සැපීමක් සිද්ධ කරනවා. මේ විටමින් වලින් පොදුවේ වියලීමෙන් හානි හෝ සම යථාවත් කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බාහිර පරිසරය නිරාවරණය වීමට ප්‍රථමයෙන් අපේ ශරීරයේ නියමිත තෙතමනයකින් යුත් මේ ඔෆ් මාක් බොඩි ලෝෂන් එක ආලේප කරලා බාහිර පරිසර නිරාවරණය වෙන්න ඔබේ සම වියලීමෙන් වන හානි වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත්. ඉතින් මේ විදිහට ඔබ කටයුතු කළොත් ඔබට අවස්ථාව තියෙනවා වියලුණු සමකින් තොරව ඉතාමත් තෙතමනය සහිත හොඳ සමක් හිමි කරගන්න, පැහැපත් සමක් හිමි කරගන්න. ඉතින් ඍතු සහ ඩොක්ටර් ගොඩක් ස්තුතියි මේ පිළිබඳව හඳුන්වා දෙන්න. අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණාට ඔෆ් මාක්ස් පිළිබඳව අපි ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විශේෂාංගය මේ විදිහට අවසන් වෙනවා. විවාහ වැඩසටහන ආරම්භයේදී මම ඔබට මතක් කළා එළඹෙන මාසය කොතරම් නම් විශේෂිද කියලා. මංගල මාසය උදා වෙන්නට සූදානමින් තියෙනවා. ඉතින් මං හිතනවා මේ මාසය තුලදී බොහෝ දෙනා විවාහපත් වෙන්නට බලාගෙන ඉන්නවා. තමන්ගේ විවාහ සිහිනය යථාර්ථයක් කරගන්නට බලාගෙන ඉන්නවා. ඔවුන් හැමදාමත් වසර ගණනාවක් පුරාවට විවාහ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තා. ඉතින් ඉදිරියටත් එවන් වූ කටයුතු සිදු කරන්න අපි සූදානම්. නමුත් අදට වැඩසටහන අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි ලබන සතියේත් මුණ ගැහෙමු. මේ විවාහය සඳහාම වූ ටෙලිවිෂන් සංග්‍රහව විවාහ.